අන්න මේ ජපන් භාෂා පාසල හරහා ජපන් භාෂාව ඒ වගේම අනිත් ලියවිලි හදන ආකාරය මේ හැම දෙයක්ම හොඳින් අධ්‍යයනය කළා. ඒ දේවල් හොඳට ඉගෙනගෙන මං හිතන්නේ දැන් හොඳ පරිණත දැනුමක් ඇති නේද මේ ගැන? ඔව් ඇත්තටම ඒ ගැන පොඩ්ඩක් දැනුමක් තියෙනවා. කවුද මේ? මම සසිරු ගායනක. සසිරු කොහින්ද ආවේ මෙතෙන්ට? මම මාතරින් ඉඳන් ආවේ. මාතරින් ඉඳන් ආපු සසිරුගෙත් සිහිනේ හැබෑ වෙලා තියෙන පුංචි කාලෙම නේ. මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? හැඟීමක් කියන්නේ ඇත්තටම මාර සතුටුයි. ඒ පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබුණා ජපන් හීනේ ලොකුම හීනයක්. ඒ හීනේ හැබෑ වුණා. ඉතින් ඇත්තටම මාර සතුටුයි. ඇත්තටම මාර සතුටුයි නේද? ඒක තමයි කියන්න තියෙන වචනේ. ඉතින් දැන් මේ සුජීව සර් ඔයාලත් එක්ක මෙච්චර කල් ඔයාලගේ පස්සෙන්ම හිටියා. ඔයාලගේ හැම දෙයකටම උදව් කරා, හැම දෙයක්ම ඉගෙනුවා. ඉතින් මේ සුජීව සර් කරන ලොකුම කැපකිරීම තමයි සුජීව සර් ලංකාවට ඇවිල්ලා ඔයාලත් එක්කම තමයි යන්නේ. ඒකත් ලොකු ශක්තියක්නේ. පළවෙනි වතාවට යනකොට සහ මේ පළවෙනි අත්දැකීම ජීවිතේ නේ ලොකු ආත්ම ශක්තියක් එනවා ඔහුත් ඔයාලත් එක්ක ඉන්නකොට. ඉතින් වෙන ආයතනවල නැති මේ ලැබෙන අවස්ථාව ගැන මොකද හිතෙන්නේ? ඔහු ඕගොල්ලොත් එක්ක ඉන්න එක ගැන මොකද හිතෙන්නේ? ඔව් ඇත්තටම මුල් කාලේ ඉඳන්ම හොඳටම අපිට හැමදේම කියලා දීලා අපිට ඉස්කෝල වලට යොදවලා ඉන්ටර්විව් එකට හරියටම කරන්න සහයෝගය ලබා දීලා කැවිලා අන්තිමට මේ අපිත් එක්ක යන්නමත් සෙන්සේ ලංකාවට ඇවිල්ලා ඒත් අතරින්නේ ජපානයේදීත් ඇත්තටම සෙන්සේ අපේ අයියත් ජපානයේ ඉන්නේ විශ්වාසවන්ත මේ සෙන්ස් හොයලා බලලා විශ්වාසවන්තම කියන්නේ සෙන්සේ ඇත්තටම සෙන්සේ ගැන ලොකු විශ්වාසයක් තිබුණා වීසා ඒක මේ දාද්දි මේ ඇත්තටම සතුටුයි කියන්නේ මේ සෙන්සේ අපිත් එක්ක යන එක ලොකු හයියක්. ලොකු හයියක්. බය වෙන්න එපා සුජීව සර්. එහෙට ගිහිල්ලත් ඔයාලත් එක්ක ඉන්නවා. ඒක දන්නවද? ඔව් ඇත්තටම සෙන්සගේ මේ ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ගියාමත් අපිව අතාරින්නේ නැහැ. ඇත්තටම අවවාද කරලා හොඳට අපිව ශක්තියක් වෙයි කියලා හිතනවා. ශක්තියක් වෙනවා අනිවාර්යෙන්ම. ඉහළටම යනකම් ඉහළින් ඉහළටම යනකම් සෙන්ස ඔයාලත් එක්ක ඉන්නවා. මේ අම්මද? ඔව් අම්මා. ඉතින් අම්මා මේකම පුතාද නැත්නම් පොඩිම පුතා. ඉතින් පොඩිම පුතා අද දවසේදී එයාගේ හීන හැබෑ කරගෙන ඉන්න. පුංචි කාලේ ඉඳන්ම හිතේ තිබ්බ හීනයක්ලු. ඉතින් ඒ හීනෙට ඔයා කොහොමද උදව් කරේ? නෑ මම උදව් කරේ මගේ දැන් ලොකු පුතාත් ගියා ජපාන්. නමුත් මේ සර් එක්ක මේ ක්ලාස් එකට ජොයින් කරෙත් අපේ පොඩි ලොකු පුතා. නමුත් අර ඒ ක්ලාස් වල සර්ලාට වැඩි සෙන්සේ ලංකාවේ ඉඳපු සෙන්සේලා ඉන්නෝ මීට වැඩි සර් කියලා දැනුණා ලොකු හදවතට දැනුණා හරි ආදරණීය හැඟීමක් ළමයින්ට එක්ක තියෙනවා කියන එක මට දැනුණා ගොඩක්. ඒකද මම බයක් නැහැදුව යවන්න පුළුවන් තම පොඩි වයසෙන් තාම මේ ලෙවල් කරලා විතරයි. සෙන්සේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය නිසාම තමයි අන මේ ජපාන් භාෂා පාසලට මේ තරම් පිරිසක් එක්රොක් වෙලා ඉන්නේ සහ රැඳිලා ඉන්නේ. ඉතින් ඔයාගෙත් ඒ හැම හීනයක්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන මේ අම්මගේ හිතේ තියෙන හීන හැබෑ කරලා හොඳ ගමනක් යන්න ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අප්පා.